ටෙල් L 9 ඉලක්කම් 3. ඒ කියන්නේ length එක. ඊට පස්සේ field size එක. හරිද? field size එකත් අපි 4යි කියලා දෙනවා. නෑ 5ක් දෙමු. 1000 ගණන් වලට ගියොත් ඊට දැන් මෙහෙම ගියොත් 999න් නතර වෙනවා. හරිද? L 999න් නතර වෙනවානේ. 1000 ගණන් වලට යන්න බෑ. field size එක අපි 5ක් හෝ 6ක් ඔයාලට ඒ කියන්නේ length එක කියන්නේ මේ ප්‍රමාණය. characters ප්‍රමාණය. දැන් මේක ගත්තොත් මේ 001 කියන එක ගත්තොත් මෙතන characters 4යි. ඒ කියන්නේ field size එක 4යි. දැන් field size එක 5ක් වෙනකන් අපි දෙනවා. හරි. ඒතකොට input mask එක capital L 9 ඉලක්කම් 3. අපි ආපහු ගිහිල්ලා බලමු. මේක save කරලා yes right click කරලා data sheet view එකට ගිහිල්ලා බලමු. ඔන්න මේකේ record එකක් type කරමු. ඔන්න මම ඉංග්‍රීසි අකුරක් නැතුව ඉලක්කමක් type කරනවා. type වෙන්නේ නැහැ. හරිද? ඇයි අපි මුල් character එක ඉංග්‍රීසි අකුරක් කියලා දීලා තියෙන්නේ. අපි ඉංග්‍රීසි අකුරක් ඊට පස්සේ ආයි ඉංග්‍රීසි අකුරක් අපි වැරදිලා type කරොත් ඒක type වෙන්නේ නැහැ. හරිද? අන්තිමට ඉංග්‍රීසි අකුරක් type කරන්න ගියොත් බෑ. මේ ඒ input mask එකේ විදිහට තමයි type වෙන්නේ. හරි? ඒ විදිහට type කරගන්න පුළුවන් අපිට. දැන් අපි අපේ ඊළඟ table එක මොකද්ද? book table එක type කරමු. දැන් අපි menu bar එකේ create වලට ගියා. දැන් ඉක්මනට කරගන්න පුළුවන්. හරිද? ක්‍රමයේ දන්නවනේ create table design fields names ටික දෙමු. book id data type එක text book name මේක මේවා සිම්පල් කරා නම් හොඳයි. හරිද? author ඒක කොහොමද text ISBN number ඕවා දෙන්න පුළුවන්. edition ඊට පස්සේ price වගේ එකක් ඒක currency. හරි. ඊට පස්සේ මෙතනත් අපිට primary key එක යොදන්න ඕන. මොකද්ද? book id එක. book id. මොකද දැන් අපි හිතමු example එකක් විදිහට ගම්පෙරළිය පොත් library එකේ තියෙනවා 100ක්. එතකොට book name එක එකම තමයි. හරිද? authorත් එකමයි. එතකොට ඒ 100 හැබැයි අර මොනවා හරි අපි barcode එකක් හරි එහෙම නැත්නම් වෙනම නමක් හරි ඒ කියන්නේ ඒ 100ට unique number 100ක් දෙන්න ඕනේ. එකම පොත වුණාට එකම නම තියෙන පොත වුණාට අපිට ඒක identify කරගන්න ක්‍රමයක් තියෙනවා. එතකොට ඒ පොත්වල වෙනම අංකයක් අපි අලවනවා. ගම්පෙරළිය පොත් 100ට අංක 100ක්. එතකොට book id එක unique value එකක්. ඒකට අපි primary key එක දෙනවා. primary key එක මෙතෙන්දී apply කරනවා. ඒක දැන් අපි මෙහෙම B1 B2 ඔය විදිහට නම් යන්නේ අපිට මෙතන input mask එකක් දෙන්න පුළුවන්. හරිද? එහෙම input පළවෙනි එක ඉංග්‍රීසි අකුරක් වෙන්න ඕනි කියලා. ඒතර capital L 9 ඔය වගේ input mask එකක් අපිට දෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි මේක close කරනවා, save කරනවාද? yes. මේක book කියලා දෙමු. table එකේ නම book. මේක save. හරිද? ඊට පස්සේ අපි ඊළඟ table එක borrow table එක මේ membersලා මේ library එකේ පොත් අරන් යන ඒව ගැන විස්තර තියෙනවා. table design වලට ගියා. එතකොට අපි දෙනවා මොකද්ද? member id එක. පොත ගෙනියපු memberගේ id එක. ඒක text. අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕන මේ relate වෙන tables තියෙන තැනකදී එකම fields න. දැන් මේ මෙතන member id එක වෙන්නේ අර member table එකේ id එකක්නේ. එතකොට ඒකේ text දීලා අපි මෙතන කොයි වෙලාවකවත් member id එකට number හරි වෙන නමක් හරි දෙන්න බෑ. වෙන field එකක් දෙන්න බෑ. ඊළඟට book id ඒකත් text.
ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් borrowed day.